Welcome to Poddak Talk. Zap. And now it's Poddak and Talks. Snap. අයිබෝන් කියල පිළිගන්න අපේ දෙවැනි එපිසෝඩ් එකට කොහොමද ඉතින් ගෙවුණු සතිය කොහොම මලේෂ අයිබෝවන් ඉතාමත් ගොඩ කාලිකින් අපි මංගේ තන්න සති දෙකින් ඉතර තම මේ පොඩ්කාස්ටිකට අයිතකතු වෙන්නේ ඇත්තම කිවුවොත් ගෙවුණු සතිය ඉතාමත් කාර්ය බහුල සතියක් වීදෝ වැඩරාජ කාරෙත් එක්ක එනිසා අපට ගිය සති පොඩ්කාස්ට් එක මිස්සුනා අප හිතනා මේ සති ඒක හරියන්න මේ සති කතා කරන්න පුළන්ගේ කිය හරි ඕකේ මේ අපි ඒකට කලින් අරික්මට කියමුද මොකක්ද ගිය සතිය වුණේ කියලා මේ අන්දැක්ක මිනිස්ට කෙනෙ කම්බෙලා දෙවල ඇමත්තුමට බික්කර්ෂණ එකත් දෙමද මොකද සීන කියලා කියමු අපි සමහට ඩිට්ගේ අප වින්තුරයක් මැතින් වගේ දාගන්න පුළුවන්ගේ බොහෝවිට අපි ගිය සතිය තිබ්බා ලංකාවේ IEESL එක හෙමන්නත්තා ඉන්කෝපරේට් Institution of Incorporate Engineers ශ්‍රී ලංකා කියන්නේ ලංකාවේ ඉංජිනේරුවන් සම්බන්ධව තියෙන එක්තරා ප්‍රොෆෙෂනල් බොඩි එකක් එකන් ප්‍රොෆෙෂනල් බොඩි එකක් සාමාන්‍ය ඩිප්ලොමටික්ස් ඉංජිනේර් ඩිප්ලොමටික්ස් ලගේ ඉංජිනේර් ප්‍රොෆෙෂනල් බොඩි එක තමයි ESL කියල ගැන් ඒක ඉන්කොකල් එක්සිබිෂන් එකක් තියෙන එක විසිවැනි පාර්ට තම මේ එක්සිබිෂන් එක තියෙන ලංකාව අවුරුදු විස්සක් කටිනිවස් එක්සිබිෂන් එකක් කරනවා කියන්නේ ලොකු ටාස්කගේ ටාස්ක එක කරන ලංකාව ප්‍රොෆෙෂනල් ඉන්ස්ටියෂන් එක ඉතින් ඒ රිස්කි කාරගෙන යාල එක කරන දැන් ඒක මේ අවුරුදු විසිපනි වතාවට තිබ්බේ ගියවසරගේම මේ අවුරුද්ධසිත් ආරම්භය සයිටුවන් කර අපේ අග්‍රාමාත්‍ය හරණය අමර සූරිය මැත්තනිය ඇවිල්ල පලවෙනි දවස ඕපනයෙන් එක කරා වගේම දෙවැනි දවසදී කර්මාන්ත වානුචකටතු ඇමති සුනිල් හඳුන ඇති මහත්‍ය ඇවිල තමයි ඔයි වැඩේ පටන්ගත විදිර තමයි දවස් දෙක කිවිලගේ සහතුන්ගනි දවසකුත් තිබ්බේ 13-14 පාලව දස්තුනේ සිරිමාව බණ්ඩාරණයක බීමසේච්චික්ගේ සිරිමාව බණ්ඩාරණයක පරිශ්ෂප වැත්තුනේ අපි මම ඉදිරිපත්තු නෙන්ඩීට ඒක නියෝජනය කරමින් මොරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතන නියෝජනය කරමින් ඉදිරිපත් වෙලා අපි තවත් අපේ මුළු කැම්පස් එකම නියෝජනය කරමින් ඉනොවේෂන්ස් 22ක් වගේ ඉදිරිපත් කරල තිබ එතනදී 22කින් මප දෙවිනි දවස තමයි මට ඉදිරිපත් කිරීම කාන තිබල තිබුණේ මම අපේ ඉදිරිපත් කර ඔන්ලයින් වෝටිං සිස්ටම එක කොහොමද අපි දැන් දන්නවන බල් ලංකාව චන්දය ක්‍රියාත්මක වෙන ලාබදි කොහොමද චන්දය ක්‍රියාත්මක වෙන්නේ ඒකද අපි දන්නවා මේ ගොඩක් වෙලාවට වෝටිං කවුන්් එක ගොඩාක් වෙලාවට අඩුයි වෝටින් කවන්් එක ගත්තාම 22කට වැඩි ප්‍රමාණය ලංකාව චන්දය පාචි කරන්න අන්නේ ප්‍රසන්ටේජ් එක තව කොහොමද චන්දයක් වෙනුවෙන් පාවිච්චි කරන්න කියන කේට කිරීමක් තම අපි කරන්න මොකද එකට අදාළ සොලියෂන්ස එකක් තමයි අපි ඉදිරිපත් කිරීමක් විදියට කරේ ඒකට හොඳ ප්‍රතිචාර තිබුණා අප ඉදිරියට එක කොහොමද යාල මාකට එකටකින් මාකටකට කියන්න ඉලෙක්ෂන් කමිෂන් එකට ගෙනියන්න පිළිබඳව පොඩි දිස්කර්ශන හකොත් එතන දෙවුණ එක තම අපේ ගිය සති අන්තිමට වෙච් අප්ඩේට් එක අනිත් එක අපි පොඩි වැඩත් එක්ක අනිත්‍ය අතික ගිය කොහොමද උඹේ සතිය ගෙවුණේ වැඩත් එක්ක ඒ දේවල් එක ගියාම් මේ උබෝයි කියන කතාවතම ස්ක්‍රීන් එක පෙන්ු අපේ ප්‍රඩක්ටක් ගැන ඔබේ ප්‍රචෙක්්ක සම්බන්ධ මිනිස්ට හඳුන් හැති මොනවාද කිව්වේ ඒටික එකන වීඩියෝ විශ ෆොටෝස් විශ්වල් ටිකක්ම පෙන්වා මේ මගේ සතිය ගෙවුණ විදිිය ගැන කතාකරොත් බේසිකලේ මං අපි ගිය සතිය කතගෙන අප කැම්පස ගැන්න දැන් මං මේ අවුරුදු තුනකට වස්ස කැම්පස එකට ඇවිල්ල මේ මට පුළුවන්කම ලැබුණා මෙච්චර කාලෙකට ගැන මගේ ඇතරම කිරම ටුබි ඕනස් කතාව ගැන මෙකැන මේක තමයි මගේ සතිය ලොකුමරි කැප් එක මේ ගිය සතිය කෙන මගේ කැම්ප මට තිබුණ රීටේකයක් කරන්න රීටේ එක වෙලාවෙදී මම රීට එක මට රෙජිස්ට වන්න බැගෙන හම සෙමස්ට ගිය අවුදු සෙමස්ට එක රජිස්ට වන්න බැරුණ රජිස්ට වන්න බැරිවෙච් හිදම මට මේ ඒ කෝසක ගන්න බැරිවුණ ගිය සෙමස්ටේ ඉති මම මේ පාර ඒක වෙන්න බැරිවෙන හිතකුමක් මොක මගේ ලාස්ටිය එක තෝට මොකරි වුණත් මට අයි කරන්න බැරිවෙන් හිද ම මේ පාර ඔෆිස්සකට ගිහිල්ල කිව්වා මෙන්න මෙමිශුකත් තියෙනවා කිය ඊට පස්සේ තමයි ඒගොල්ලු දැක්ක මගේ නම දිගයි නමදිග හිද සිිස්ටම් එක ඩිටෙක් කරන්න මැල් ෆංශන එක මෙච්චර ලොකු නමක් මනුස්සෙට තියෙන බෑ කිය ඉති මේ ඒක මම මගේ ටීචට ඉන්ෆෝම් කර මගේ
ඉන්ටර්නශනල් ටීචට එකන එක බාර්වෙන්න ටීචට ඉන්ෆෝර්ම් කර ටීචීට පස්සේ එක ඉන්ෆෝර්ම් කරා කාටද මේ ඒක සිිස්ටම් එක බාර්වන්න මුළු යුනිවසිටියකම ටීචට පොෆෙස ඉටවස එයාටත් ඒක හැඩල් කරගන්න බෑ ඉටවස එයා කැව් මේ සිිස්ටම හදපු එක්න හදපු එක්කනාල ඉට පස්සේ ගැනකොල්ලො මගේ බැක්ලොග් වෙලා තින ඔයි වගේම රීටෙක්තුත් ඒ වගේම අපේ කැම්පස්වල තියෙන මේ ෆේස් රොකක්න සිිස්ටම් එක මේ සිිස්ටම් එකත් මාව ඩිටෙට් කරග නැම අවුරුත් තුනටම මාව කවරුහරි ඇත්මාව ඇතුළට ආවද ගියාද කියලා කාටවත් හිතාගන්න බෑ හේතුව එකන අරක සිිස්ටමින් ඩිටෙක්වෙන නැතිහින් දැන් එක කොහොමරි මේ ගෙවුණු සතිය ඇතුලද එක රජිස්ට වෙලා තිනවා රජිස්ට වෙලා තියෙනවා ඒක හිද මාට දැන් කැම්පසි ඕන ගේට්ුවගේ මගේ මුණ දැක්හම ඇක්සෙප් නොද ඉස්සර එමුන් නැහැ මේක උනේ නැහැ සහන රීට එක රජිස්ට වෙලා කියලම හිතන මංක ලොකෝට තාම දන්න මට එක ඉශුව ගන්න හැ කියල කිව්ව බට් අරක ගැනම මෙච්චර දවස කවුහරි යනකං ඉදල යාලුවක්ට කියලා මට ඌට කියලතම දොර අරගන්න ගේට එක ගරගන්න ඕන එක දැන් හැදිල තියෙනවා කොහොමයි එකමට ලොක ඇචීමට මගේ අවුරුදු තුනක්ම ගියා එකට ගෙන කීපවතාමන් ට්‍රයි කර නම් එක සාර්ථකුණේ නෑ මේ ඒක තමයි මගේ ගියුණු සති ඉතාමතරව ස්ටඩීස් පැත්තෙන් පොඩි ස්ට්‍රක්චර්ස් පැත්තෙන් වැඩටිකක් සිද්ධ වුණ ඕක තමයි මගේ දත්තේ දැන් අපි අද මොනවද කතා කරන්න අපි කතා කරන්න හිතුවේ මාතෘකාවට දෙට රාමසාන් සීසන් කෙනෙ ඉත්තර් කොහොමද යන්නේ රාමසාන් සීසන ගැන මේ අපි මුලින්ම කැම එක මගේ දැනීම යටත තියෙන මේ එකක් එතකොට ඒ අපි කම්ෆර්ම් කරගන්න ඕන හිදම අපි යන්නේ සාමීහ රාමදාන් ක්‍රීම් කිය කරීම ක්‍රීම් කිය කරීම ති රාමදාන් කරීම් කියල ගැන මාසට රාමදාන් සීසන් එකට එතකොට රාම් මේ කාලෙදී අපි ඉෆ්තාර් ෆාස්ටිං ඉන්න පැහයකට හෝ නමයකට සැරයන්නේ තොර මේ උදේ පහහි විතරිදං අවසහය විතර වෙනකම් එතකොට මේක උදේ වරුව කෙන උදේ ඒනිගමම්බලන ටෙක්නිකල් ඩීටල්ස්යක් කියෙන අපි මේ ඉගෙන ගන්න කියෙන අපි දැනගන්නක මිදු දොකලයද මේක සාමාන්‍යෙන් අපි ෆාස්ටිං කරන්න කලින් අන්තිම වෙලාවතින් ඒකට කියන්නේ සෙහිරි කියල හරිද සෙහිරි එතකොට කෑම අපි ෆාස්ටේන එක බ්‍රේක් කරන ටයිම එකට ගැන ස්ථාර් කිය තොට සෙහිරි ටයිම එක දම් ස්ථාරණයම එක වෙන අපි කන්නේ නැහැ තොට එක සාමාන්‍යයෙන් කියනවා එක මොස්කක මොස්කකට සමහර වෙලාට වෙනස් වෙලා සහහිට මස දැන් චීනයෙන් දැඟන්න මම ඉන්න චීනය කට්ටිය මේ කට්ටිය මේව කරන්නේ ඩුබයි ඕමාන් පැත්ත ගැන ඒ දවස් සමානය ලංකාවේ මේ ඩේටස් පැළුවහම මගේ යාලුවකිවේ මේක සෞදියේ වගේ කිය ගැන දන්න නැහැගෙන එක මොකද හේතුව කියල තෝට දැනට තියෙන විදියට මේ මාර්තු මාසේ 19 ලංකාවට රාමසාන් එකන ඊඩ් මුබාරක දවසේනවා චීනයට මාර්තු මාස 20 ඕක තමයි දැනට තියෙන් දත්ව ගෙන මාර්තු මාසේ ඕනේ මාර්තු මාසේ මට හරිට මතකන දවස්සක් විසේකනේද මංහිතන් සෙනසුරාද දවසනෙත් ලබන සතිය මේ සතිය සෙකුර සෙනසුරාද තමයි මංහිතන්න ඉෆ්තාරසවේ එන්න හෝ 19 එන්න ඕනනේ පොත් එහෙටිට චීනයට කොහම හරි හරියටම මන්දන්න නිබැදි කිරීමට යටත් දවස් වෙනස්සෙනවා කොහමරි චීනයට විස්ස කියල තමයි දැනට තියෙන්නේ නමුත් මම ලංකාව එක සිකුරාද වෙයිල තමයි කියන්නේ මට නිකන් තේරිච සිකුරාද හරි දැන් අපි ඔය දැන් ටෙක්නිකල් කාරණාන අපිට අපේ ජීවිත විසි එක අවුරුද්ධ තමයි මසං මේ පාර ඉස්ථාර උත්සවේ ලංකාවේ කැලන්ඩරේ තියෙන ඩේට් එක සමහර විට කතා කර මේක සොන් නවහන්ද බැලිම නවසඳ බැලිමත් එක්කන යන්නේ එතකොට ඒක විසි වෙනිදට යන වගේ එකක් වෙන්න පුළුවන් සහ වෙනස්වීම්වලට අටත් වෙලා තියෙන් එතකොට උඹත් එක්ක දැන් අපි ඉතුරු කෑලට අපි එතකොට අපි අද කතාවට පටන් ගත්තේ රාමසාන් එක නැතම මාසෙත් එක්ක අපේ තියෙන එක්ස්පිරියන්ස් අපේ කැම්පස්වලට විට එක්ස්පිරියන්ස් ගැන කතා කරන්න එතකොට උඹගේ කොහොම එක්ස්පිරියන්ස එක ගෙන අපි මේක සෙක්මෙන්ට් කීපක කතාරන කතා කරමු පොඩි කාලෙදි මොකද අපේ රාමසාන් අපිට දැනිච් එක්ස්පිරියන්ස එක සහ දැන්
අප කැම්පස් සහ ඊට වඩා ඉන්ටර්නශනල් කමියනිටි හෝ වෙන කමියනිට එකක් හැ වෙනට කොහොමද එක්ස්පිරියන්ස පොඩි කාලේ ටික කියයාගෙන යම දුර මංකට අඩුපුකුඩුම සෙට් කරන්න පොඩි කාලෙ ගැන කතා කරදී බටත් මටත් පෞද්ගලික තියන එකම කාරණය අපි උඹල මයිකම ගෙවල්ල අපි අවුරදු 20ක් 31කට ඉඳලා එතනින් එහාට බැරි එකනේ වෙනස්සෙන් අපි අපේ තාත්තට පොඩි කඩයක් තිබ්බ පියදිගම කියන්නේ ඇත්තටම කිව්ව ගාල්ල දිස්ත්‍රික්කේ පියදිගම ගින්තොට කියලා කියන්නේ මේ ගොඩක් තදාසන්න මුස්ලිම් සහ සිංහල කමියුනිටි එකත් එක්ක මික්ස් කල්චර් එකක් තියෙන තැන මික්ස් කල්චර් බේස් එකක් තියෙන මුස්ලිම් සහ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු නැහැ අර ඒද කාල්චය අතර හෙන්න බොන්්ඩ එකක් තියෙන හෙන්න මික්ස් කාල්චය එකක් තියෙන තැන ඒක ගැන කිව්හම දැන් අපි හිතමු සාමාන්‍ය පියදිගම කියන අයිඩෙන්ටිටි ගන්න අර මේ අර ඒක මං වෙලාවක කිය නබලට මතක අපි හැමෝට මතකක් තියෙනවා පියදිගම මේ වැලි මේ ගින්තට දර්ග අර පාන් මේ එක කාලම ප්ලාන් කරලෙන ලංකාව එක තැන් මමනැල්ල බුදු හෙම බලල අලුත්ගම දර්ග නගර සිද්ධ ඒගේම එක තැනකද වෙච්ච එකක් මේ ගින්තට සිද්ධියක් වෙනවා ඒතනදී ලොකූක් මේ ලොකෝ කාල ගෝඩාරයක් මතු කරන තැනක් එවුනට ඇත්තම එලිය පිච්ච එක ගත්තම එතනදී එතන සිද්ධ අපි වෙනම මේ කෑල්ල කතා කරම අර අපි මම අයිඩන්ටික ගැන කියන ගත්ත අපි හැම කිසිම දේකට කියෙන අපේ ගමක් හරි නගර ඇත්තම මිනිස්සු අතරින් ගත්තාම සිංහල මිනිස්සුද මුස්ලිම් මිනිස්සුද තමන් ගානතාව මුස්ලිම් මිනිසු මුනිස්තු මිනිසු ගානතාවට සිංහල මින සිංහල නතාවට ජීවතන මාරම ලස්සන කල්ජර ගමක් ඇතුළේ වෙන කතාවක් නැහැ තම කතාව කියනට පස් අපි ගත්තම අපි කඩයක් තිබ්බන අපි මචං ඉෆ්තාර කාලයට අපේ තාත්ත කඩඉන්න එත අපි තාතරයට එත කඩේනින් තද කඩේ දිද්දී තාත්තගේ වැඩිම සාමාන්‍ය කොටස්වලින් බිස්නසිං වැඩි කොටසකට පංගුවත්තම ඉස්තාර් කෙන රෑට ගොඩක් ෆාස්ටිං කනකට නැගටල ඉන්න එතකොට උන් නැගටලයින් දිද්දී අපේ කඩේ තාත්ත කඩේ ඇතුලින්න්න කියලා දන්න නිසා අනිවාරෙන් කතා කරලා බිස්කට් බීම බෝතල් ගන්න සීනයක් තියෙන එතවගේ මේ හවසට ඉස්තාර් ෆීරයට අවත ස්ථාර්ක අන්තිම ෆාස්ටීන එක අයින් කරන වෙලාවෙදි ඒ වෙලාවට මේ අපේ ගිතර අනිවාරෙන් කංජි තියෙන මුස්ලිම් අයක කංජි මේ එකක් අනිවාරෙන් අපි ගෙදර තියෙන ඉතින් ඒක අපි හම්බෙනවා අපි සහ කඩේ ඇතුලින් තාත් සාමාන්‍ය අපේ බිස්නස් එකක් කරදී සහ බිස්නස් එකට වඩා පෙතාත්ත මේ ගොඩක් එකතුයි සමහර වෙලාවට අපි කෝස්තාරී මේ ඒ වෙලාවල්ලට තාත කරන්න මේ ඒ අයටත් දෙනවා අමනින් අපට කංජි නැති වෙලාවක් නෑ මම සාමාන්‍ය මම පොඩිකාල්ටම් ගොඩා කාස කරපු දෙයක් දැන්නම් ඒ තරමටම ලොකුවට මෙය කරන්න හැ එක මේ ගොඩාක් හොඳ හෙවි මේ හෙවි රිංක එකක් එක ඇත්තටම වටින්නේ මොකද මේ සමහර වෙලාවට එක ගොඩා ෆාස්ටිං කල්ල ඉන්න කෙනකොට ලොකු එනජිකක් ගැප් කරන්න පුළන් විදිට හදපු එක ඒක හෙමයි අපිට ස්ථාර් කාල අපි ඇත්තට මේ පීරියඩ්ඩගේ හිටියනම් ඇත්තටම එක ලොකු කැනෙ හොඳ ඩිංකි එකක් කැන මේ කංජි කියන එක තෝට කංජි බීලා කෙන මෙහේ සාමාන්‍ය මිනිස්සු සාමායෙන් දෙන අපි හිතනවන ඔච්චර ලොකුට අයිම එකක් මේ නොකාහින්දියට පස්සේ අපිට හිතනවන ඇත්තනම ඒ විලාවට පස ගොඩක් කන්න පුලන් එහෙමත් නැහැ ඉගෙන ඒක කැන ගොඩක් කන්න පුළුවන් කියහෙකුත් නැගෙන මුලින්ම සාමාන්‍ය මම දැනට දැකල දීන විදියට ඒ කට්ටිය කරන්න මුලිම වතුර එකක් බොන වතුර එකක් බීලා ඊට පස්සේ වතුර එකක් බෙනවා ඊට පස්සේ ඉගොල්ල මොනවද මේ ඉට පස කාංජික තියෙනව නම් බොනවා එහෙම නැත්තා ඊට පස්සේ නිකං සැර ජාතියක් එහෙම නැත්තම් මික්ස එකක් මොනහරි සැර මික්ස කියන්නේ මොනවද බයිට් ඊට පස්සේ බූම්දී ඊට පස්සේ කඩල් එකේව මික්ස් කරලා කෑම එකක් කනවා සහ මේ පරාට ඊට පත් මම පෞද්ගලික රෝල්ස් වගේව කනවා මම පෞද්ගලික ගිහිල තියෙන එක තාරොත්සවයකටත් ඒක මම පෞද්ගලික විශ්ව විද්‍යාලක පොඩි කාලයක් එකට ගන්න කාලෙද මට එක අවස්ථාකමුණ මේ ඔය කංජික තියෙන සහ මේ ඊට පස්සේ ගොඩක් වෙලාවට තියෙන්නේ මේ ෆලෝඩ එකක් වගේ සමහර වෙලාට ගොඩක් වෙලාට මන්දක තියෙන බොඩෝ ෆලෝඩ එකක් ඊට පස්සේ ෆලෝඩ මුස්ලිම් කල්චය එක සරුවත් ෆලෝඩ ෆලෝඩ සරුවත් කියන්නේ මුස්ලිම් කාල්චයකත් එක
එකට යන්න දෙයක් මේ කාලෙට ෆලූට ඒ සරුවත්වය කියන එක නැතුවම් බැරි වෙලා තියෙන ඊට පස්ස සහ සම සොයිටස් දේවල් සහ සාමාන්‍ය රෝස් කටලට වගේ දේවල් ටිකක් තියෙන ඒක තම යාලගේ ඒක තියෙන සාමාන්‍යර ඒක එක විදියක් කර අපිට අපි ඉස්ථාරහෙක වාඩි වෙන්නේ එතන අර ඒකට වාඩි වෙන්න සහ තින කල්චරල් සහ අපි ආස ඒ කමියනිටිකත් එක ගැද මන්නන් පල එක පාර ජීවිතමට හම්බලා දෙන ම ආසයගේ ජාන්සය කරන ඒක හරි කමියනිටි ලස්සන වැඩක් ගැන ලස්සන අපි ඕක මේ ඕක නොයි කතාව කියගෙන නට මට මතක්කච්චදේ තමයි දැන් අපි මේ ඔයි කතා හොම කියනකොට දැන් අපි පොඩිගාලයන්න පොටක් කියන්හිට පොඩිගාල අපිට වගේම කංජි හම් රාමසාහනකන ඊත් දවසට අපිට බිරියානි හරි එහමනතන් කහබත් හරි මොනහරි අපිට කල්චරලි ඒක බෙදා ගත්ත අපේ ගමේ මිනිස්සු අපි ඒක හරි ලස්සන මෙමරිස් එගන ඒක කෙන අපි වත් ඒකට ඇඳගත්ත ලස්සන සංස්කෘතික මංගල්ල කැ හරි අමුතුයි ඒ ඉස්සරහන් අපේ තාත්ත සාමාන්ගෙද නානා කොහොන්ද සුව රාමසාන් කියල කියන ඒකමන් දැකති මම ඉස්සරම රාමසාන් තියෙන දසට උඩින් බලන් ඉතර තියෙන පල්ලි කට්ටිය අර හෙමත්ත කල්ලා කට්ටියගේ ඒකර ලොකු බැඳීමක් තියෙනත් විදිේ වැඩක් යාල මේක මම මේ මාතෘාව ගම කියල කිවත් ඒකම ගැන ඔයි දවස්සල හල්ලස දැන් අපි එනට මම මීට කලින් ක්ෂෝඩයක අපි කැම්බස්වලදී අපි ජීවත්වෙන එක අපි ව්‍යාරායු කම්ෆ්‍රෝම කැන ඔය කොහෙන්ද ඔයාගේ බැක්ලවුන්් එක තීරණය වෙනවා කියලා දැන් මම මගේකම මේ කැම්පසක නට මන් සාමානය මේ කට්ටියත් එක දැම මම මේ දැනුත් කුස්සියටක අප කැම්පසගේ මේන් කිචන එකට යොත් කවුරහට ළමය යනවන මච මනුෂ මෙහෙන්න කියලාර උන්ගේ කෑමන්ට ටේස් කරන්න වෙන මචන් ලුණුටි හරිද සෝට් වැඩියෙන් ඕන්න තව පිපර්ස් මොන හරිතින ඒ මට කතා කරන්න ඉටවසේ දැ මේ කාලෙට කෙනමට මේ රාමස් මම මේ ෆාස්ටිං නෑ කියල දන්න ඊට පස්සේ තව තියෙනවා ඉගොල්ලො දැ මේ කාලයට දවස දැන්ගොයි රාමසාන් දවසට ගෙන දවසට කල් දවස කෙන හෙට අවුරුද්ධ කියල ඊ දවස කියල අපි දන්නවන එදා දවසට අපි අර විදිටම කට්ටිය අපි වෙන කර අපි ලංකාවිදි අපි දැ හැප මේ ඊත් මුබාරක් කියල කියනක අපි මෙහෙදී ඊත් මේ මතට දීප මුබාරකල නොමට එක දැකෙන දකිනකුට හරිගෙන අමත් එක එන්ජෝයි කරන්න කෙන අවුරුද්ධ වගේ ලොකු කමියනිට එක ඉන්න කමියට එක ලොක ඉන්දියන් පකිස්ාන් බංගලාදේශ හැමෝම ඒක ලොක්කොටම ලොකු උත්සවයක් වගේ අපේ කැම්පසු මේ කාලෙට හල් මේ ඉචන් එක සෑ විසිහතර පුරාම ඇල්ල තිය ඒකට අද මගේ කැම්පනම ඒ දවසට ඊදු බාරකට ඉදුවාර ඉදුබාර බොත්තකෙන බොන්දු කියලකට ෆ්‍රෙන්් බොදු ඉදුබාර ඉඩවාසේ ඉඩවාසේ ඉට මේ සිකුරාදට අපි ප්‍රේ කරන්න යනව සිකුරාදට යන ප්‍රේකරගෙන ජුම්ම උබාර අද සිකුරාදර එක ජුම්ම ෝකාලට හරි කල්ටට වැදීම කියන අපි තාත්ී පොඩිකාලය අපි රාගක දැක්කා යද දැන් අපේ කමිනිට ගැටලඉන්නකොට අපි කරනව මටර අපිට මිස් වෙලාතින අපේ ගමේ අප පොඩිකාලය අපිත් එක් ඉදපු පොල්ලොත් හට ඉදු බාර කියන්න බැරිලා තින නමුත් ලෝකය කොහරි මුස්ලිම් කමිනිිටි ගන්න හැට අපි ඉදු බාර කියල් කිය ඒ ලස්සන අපි කාලෙතෙක් වෙලාසෙල් හැතික මේ ඒ අතරතුර දැන් යන මේකට තව ඩෝන්ස් කිවොත් සමහරවීන් කියන්න මොන දෙයක් තම අපි මේස් මේ කියන්න මොන දෙයක් තමයි අපි සමහර කටිනු කරපමච මේ කාවා කක්ද කිව්වේ මට ඇහුන්නෑ මටයි මේ මාතෘකාවත් එක්කම කියන්න ඕන කියල පටගත් කටිනි කර මට ඇහුන්නෑන හරි අපි කතා කර හිටප කටිනි කර මේ අපි කිවේ බේ සාමාන්‍ය අපි මුස්ලිම් කල්චයක තින සමහර වචන ගැන දැනුවත්දී වන්න ඇතකොට එක ගැන නිවැරදි කිරීමට අටත්වීම තියෙනවා මොකද අපි සමහර දෙවල් දන්න හැනිබ ඒ දන්න දේවල් ගැන අපිත්තික ඒක මේක තියෙන ඒ ගැන කියන්න මෝන
සහ මේ මංබට කියනගේ දැන් අවුරුදු ගානක් තිස්සේ මේ අපේ දැන්බට අයිඩයක් නැතු ඇති මේ දැන් මට මතක කාලෙක ඉස්ථාරයෙන්නේ එක එක් මේ හරියටම දැන් සාමාන්‍යෙන් ඉස්සර ඔබ පොඩි කාලිගෙන ගද ෆෙස්ටිවල්ලට කාලයක් වෙසක් එන්නේ මැයි මාසේ අවුරුත් දෙන්න අප්‍රේල් මාසේ නත්තල එන්න දෙසැම්බරවා ඒ වුනාට මේ ඉස්ථාර් පිගරෙඩ් එක හරියටම කවද දෙන්න කියන එක ගැන අයිඩයක් කැන අපි සිංහල මනුස්සේ කරි අපි වෙන මනුස්ස ජාතික මනුසකද මේක මේ කාලට එනවා කියලා දන්න අපි දන්නේ ඒ කැලන්ඩරේ අපි කැලන්ඩරේ බල්ල තමයි බලන්න මෙන්න මේ දසට එනවා කියන හද ඉති මේ ඒ මාසත් එක්ක වෙනස් වෙනවා ඒක මේ ගොඩක් වෙලාවට මට මතකයි ඔයකන්නේ සමහර කාල අප්‍රේල්ල තිවල තින සමහර කාලවල්ල සමහර කාල මැයිවලින් අප්‍රේ අපේ සිංහලවුද පස්ස තිවිල දැන් එක පෙබරවාරි වලට ඇවිල්ල තියෙනවා ඒක ගොමි දැන් ගොඩාක් වෙලාවට ඒක මේ ඩිපෙන්ඩට මට සමහර මතක අප්‍රේල් කාලෙට දැන් ගොඩ කාලෙක ඉඳම් මේ දැන්ගන්නේ අප්‍රේල් සහ මාර්තු පෙබරවාර ඔයි කාලෙටවත් ගොඩක් වෙලාට ම ඒවාගේ දැක් මට මේ කල්චය එකක් එක අනිවාරෙන් අපේ මේ කියදි මේ අපි මුස්ලිම් අවුරුද්ධට අරවිද්‍යයටම කංජි මේ කරනවාගේම අපේ සිංහල ලොත් අවුරුද්ධ තියෙන කාලෙට අපෙන් ලස්සන ලොකු පාර්සලයක් යන මුස්ලිම් අයට අපේදොල් අපේ ගෙදර අනිවාරෙන්ද අවුරුදු මං දන්න කාලෙන් අවුරුදු මගේ ජීවිත කාල මං අවුරුදු විස්සකට අවුරුදු පහලක් විස්සක් තිසීම දුල් හැදි කාල තියෙනවා දොලක් අනිවාරෙන් දොල් ටිකක් කේක් කෑල්ලක් දොදොල් කේක් කෑල්ලක් ඊට පස්සේ දොදොල් කේකීට පස්සේ ඊට අමතරවගත්තාම කොකෙස් ටිකක් ඒ පොඩි පොඩි අයිටම්ස් ටිකක් අනිවාරෙන් මුස්ලිම් මිනිසුන් මට මතකයි මම මගේ දැකල තියෙන අවුරුත් මේ මිනිස්සුන්ගේ 40ක ලිස්ට් එකක් මිනිස්සු 40 දෙනෙක්ගේ ලිස්ට් එකක් හදලා තියෙන ඒ ලිස්ට් එකට බෙදනවා අපි මචං අවුරුද්දට නෑගම් යන එකට දෙවෙනි කල්ලා තමයි එක වැඩේ දෙක අර වැඩේ පළවෙනියට කරන මොකද ඒ වැඩේ බෙදන එක කරනවාමයි ඒ වැඩේ කො බෙදන එක කෙල්ල තමයි මේ වැඩට අන්ල වෙල්ල එකට තියෙන එක ඒ වැඩේ බෙදන්න ඇත්තන් ඉස්සර අප ආචලකව තියෙන වැලිගම වැලිගම ඇවෙන් නෑමචන් ඒ වැඩේ හරියට උන්න ඇත ඒ වැඩේ ඩිපෙන්් ඒ වැඩට යන ටයිම් එක මත ඩිපෙන්ඩෙන වැලිගම ගෙදරන ටයිම් ඒ වගේ ලොකු මේ කල්චරල් මේ එකක් කල්චරල් ොඩක් මේ කාලෙට ඉස්ථාර කාලකැන ඒද පැත්තෙම ඒ සහයෝග තිබුණ අපි කඩයක් කරනකොට ඒ ඇතුළේ එකන දෙ පැත්තෙම අපිට කස්ටම බේස් අපි දැන් කියන වචන කස්ටම බේස එක කස්ටම බේසකට පලයිටෙන් ඕන හැම්පස කෙනයි අර මොන ආර්ථික විද්‍යාත්මක දැනුම අපි දැන් කියන කතන්න නමුත් ඒ කාලේ එපේ තාත්තේ දේව කල්ල තිය තෝට මේ ඒ කතාව මේ ඔය කතාව හොම කියගෙන නොට දැඟයි පොඩි කාලේ දැන් අපි කැම්පසක නාමට පස උඹ කිවොම්බට ස්කෝල කාලේ ගැන ප්‍රයිවටර පිට එක තිබිච්ච මේ දෙක දැම් මම මෙහේටාවට පස දැම්මගේ මේ හතරවෙනි අවුරුදු පටන් ගන්න තුර හතරවෙනි අවුද මේ අවුරුදු හතරට දෙපාරක් ගැනේ මේ අවුරුද්ධ ටිස්ථාරකත් තිබුණ හැ ගෙන්තාම අපිට මේ ෆෝත් සෙමස්ට එකන හතරවනි අවුරුද්ධ පලවෙනි සෙමස්ට එකට ලෙක්චස් පටන්ගත්තින හැ නමුත් අනි තවුරුත් දෙකකදී අපිට ස්ථාර් තිබුණ අපේ ගරුප් කියන අප ගරුප කියන අපේ ෆාමසිටිකල් අපේ බැජ්ජික පහල 13ක් ඉන්නවා ඒ 13 දෙනාම එකතු වෙලා ඉස්ථාර සමරණ විදාට අපේ නිකං අපි නිකංට සැර ජාති ඉට පසේ බර්ගර්ස් ඊට පසේ නූඩස් බිරියානි එක දේවල් එකතු වෙලා කනවා මේක මේ ඉස්ථාරක සම්බන්ධව කියනකොට නේ තව දෙයක් මතක් වුණ මේ හැම කහ මේ ඉගොල ඉස්ථාර් බ්‍රේක් කරන්නේ බිම ඉඳ ඒක එහෙම එකක් දැල්ල තිනර මේ ඔක්කොම වාඩි වෙලා එක තැනක තමයි ඒක කන්නේ සහ කිනවේ ඒක බ්‍රේක් කර සහපි ඒ කනකොට ඉගෙන දැන් අපිට සමහරලා කෙනෙ බිම වාඩි වෙලා කන එක දැඟ එකත් මාර බොන්්ඩ එකක්ේ වෙලාව එනකොටම වතුර බීල මුලිම ප්‍රේක් කරන විදිිය එහෙමනේ ඒක දකිනකොට මාර ගැන මම දැකල් තියෙන වත්ව කැන් බිම වාඩි වෙලා ප්‍රේකක් තියෙන කරලා ඒ විදියට කරන්නේ මම දන්න හැ මට හිතනවාර මහිතන රටේ ජනාතිපති වුණත් කවරුනත් ඒ බිම වාඩිලා තමයි වැඩේ කරන්න එතන පොඩි ලස්සන වැඩක් එක් මන්දන්න එතනින් එහට ඒක ඒ හැමෝම එක ලෙවල් එකට කියන එකද දන්න හැ එවනට එකහර ඇත්තරම මේ ලස්සන වැඩක් ගැන හිතාංගෝ රටේ ජනාධිපතිවරයා පවා කවරු හර කියන ලොකු කමියනිටික් වුණත් ඔයා කවරුන ලෝක දිනපු බිස්නස්මන් කෙනෙකුුණත් මන් දැකති ගොඩක් මුස්ලිම් කමියටක බිස්නස්මන් ලන්න කොළඹ
ලොකු ඉස්ථාරකක් තියෙන ලොකු බිස්නස්මන් නයිනවා එතකොට ඒ කට්ටිය වුණත් බිම වාඩි වෙනවා සාමාන්‍යකන මම අර මංගට අත්තට අත දෙන සින්න කියර එකන ගොඩාක් වෙලාවට අර ලොකු අත්තට අත දෙන සීන්න එකේදී මේ ගොඩාක් වෙලාවට කවුරු කොහොමුණත් ඒකනාවගේ තරාතිර මුණනත් ඒ කට්ටේ අතට අත දෙන උඹ සිගන්නවනත් උඹ ලොකු චරිතයක් වුණත් උබේ මේක එයාලා දෙනවා ඒක එයාලා හරි වෙලාවට එක කේට කරන කෙල්ලහෙන් ලස්සනට ඒක මේ කරන්න බලාපොරොත්වෙන එක හරි ලස්සන වැඩක් ඒ කල්චරල් කෑල් මික්ස් වෙච්ච කෑල් අපිත අපේ මම සිංහල ගොඩක් කට්ටික දගන්න හැ අවුරුත් අවුරුද්දටනත් විශ්කරණ එක කරනවා එවනට අච්චර ලබදියාවක් මන් දකින නැහැ ඇත්තම කතාවකව සමහර වෙලාලට ඒක එක මාර් ලස්සන කෑල්ලගේ කල්චරල් කෑල්ල ඇතුළේ අපි අර විදියට දකින එක දැම් මේ එහෙම කිව්හම මේ මට මතක්කෙන දැන්වර මේ අවුරුදු දෙකේම අපිට තිබුණ ස්ථාරක මේ ස්ථාරකත් එක්ක අපේ කැම්පසක අපි හැමෝම එකතු වෙලා ගෙන කමිනිටි පහලොස් දෙන ඇතුළ ලොකු ඩයිවසිටිය එකත් එක සමහරකට්ය මංගලාදේශ පකිස්ාන් ශ්‍රී ලංකා ඇෆ්‍රිකන් ගිනියා ඊට පස්ස මේ වගේ ලොක් රටවල් ගොඩකින් එන කට්ටිය අපි හැමෝම එක වෙලාවකට විල් අපි එක සැරයක් කර අපේ කැම්පසකීම ළඟ තියෙන ලේක එකක් ළඟ ලස්සන ලේක එකක් ළඟ අපි ඉස්්ධානකක් කර පංගාව ෆොටෝස් නැහැමකට එඩිට් එකේදී හරි දහන්න මේ එක දැන්ද ඊට පස්සේ අපි කරා මේ ඊට පස්සේ කවුරුද්ධ අපි කර කැම්පස් එක ග්‍රවන්් එක වාඩි වෙලා ගෙන අපි පාලොස් දෙනෙකෙකු තුළ මේ පෝඩි මේ ඉට පාස මේ පෙන්න වෙනම දැන් තියෙනවා අපේ කැම්පස එක මංගලා දේශකටේ පකිස්ාන් කටයට ඉන්වයිට් කල් ඉස්ථාර් කරනවා එහෙම ලොකුලොකු කල්චරස් මේ එකක් තිනවා මම මගේ සමහර මංගල කෙන මගේ බංගලා දේශ යාලුව දැන්ගි බංගලදශයන යාලුව දැකල තින ඉගොලොගේ කැම්පස්සල කට්ටිය ඇත්තක එකතු වෙලා ස්ථාන් සමරනවා එක ලොකුලොකෝ ගෙන ඉස්ථාර් කියන්නේ ඉදලට වඩා මට දැනෙනගෙන ඉස්ථාර් ලොකු උත්සව ප්‍රමාණයක් ඒකත් එක්ක තියෙන තොර මේක මාර ලස්සන කල්චරල් මේක අපි අර සිංහල හෝ මුස්ලිම් කෙන අපි සිංහල විදිර අපිට දකින්න පුලන් ලංකාව ඇතුළෙත් ලෝකෙලියත් හයි ලස්සන්ට දකින්න පුළුවන් දෙය ටිකක් මේක ගැන කියනවට අර මේ ඩුබායි පැත්තේ ඩුබායිවල හරි ලස්සන වීඩියෝස් ටිකක් මේ දවස යන කැනෙ ඒ වෙලාවට පාරඉන්න ගට්ටියටත් කෑම හම්බෙනවා දන්සල් වගේ තියෙනවා මේ වගේ ලස්සන දේවල් ඒ බෙඩාමදාන් සීසන්න එකට අපිට දකින්න පුළුවන් මේ ලෝකෙ පුරා මේ දස්සල ඉතින් අපිට එහෙම කියන මේ ඒ කලබල අස්සේ ඉරාණ ඉරාකය ඇමරිකා යුද්ධෙත් එක පැත්තකින් යන එතනද අර මේ ලස්සන කල්චර කෑල්ල මිස්වෙනවාද කියන්න මන්දන්න හැ ඇතටම මුස්ලිම් මිනිස ගොඩාක්ේ පැත්තට ගොඩාක්ම යාලගේ පැත්තට තමයි ඒක ඩැමේච් එකක් තියෙන්නේ හානිය තියෙන්නේෙත් එක ගැන අපට ඒවෙලා මේ වෙලා කතාන කරන්න බෑ එතන පොඩි මේ එකක් තියෙනවා මොකක් හෝ කාරණයක් නිසා යම් කිසි හේතුවක් නිසා ලෝකෙටම දැන් ඒක දරුණුවට බලපාන තරම් සමහර හේතු කාරණා නිසා මුස්ලිම් අය දැන් මිනිස්සුන්ට එපා වෙන්න පුළුවන් ওই තීරණයත් එක්ක නමුත් ඒ ඇතුළේ ගත්තාම මේ මමනන් කියන මාරම ලස්සන කල්චරල් බිහෙවියරක් තියෙනවා මාරම ලස්සන හැඩයක් තියෙනවා ලෝකෙට එකතු කරපු ඒක එක්තරා ෆෙස්ටිවල් එකක් ෆෙස්ටිවල් එකට එහා ගියපු ලස්සන මානව කොලිටිකක් කොලිටික තින බොන්්ඩ එකේ ලස්සන තැනක් අපි අර හිතුවට වඩා හිතමංකෝ අපි ඉන්න කමියනිටික මම මට බගේ කැම්පස් ඇතුල ඔබ ජීවි ෆයින් මේ කිවා අපිට ඇත්තම කිවොත් අපිට මේ දවස්සල් අපිට එක්ස්පීරෙන්න්සි ගැන හැ මොනවගේ තැනකද ඒ ඉස්ථාරකක් සමරන්නු නැහැ මට මේ හිදි ඒවනාට නවිශ්වාස කරන දෙයක් තමයි ඒහෙන ලස්සන තැනක් අපි ලෙක්චරස්ලා හැමෝම ඒ තැනද ඒක සමානව සමරණ තැනක් තික් ම විශ්වාස කරන එක ලස්සන තැනක් ඒවීක හොඳ දෙයක් ඒවි ඉස්සරහටත් ඒ වගේ ලයක් ගෙනනිච්චොත් නේද බ ගැනමයි දර මේ කාලයට මේ ගොඩාක් මේ අලුත් අවුරුද්ධත් එක් යන නිසා අනිවාරෙන්ම මේ ලංකා ඇතුලන කල්චර බොන්්ඩ එක ගොඩක් තින අපි වගේම එක්ස්පීරියන්ස් තීර මිනිසු ඇති මමන විශ්වාස කරන්න නැහැ ජාතිවාදය වගේ කියන දෙයක් ලස්සන්ට ප්ලාන් කරලා හැදුව නැත්නම් ඒවා ඇතුළෙම මේ එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ සමහර තැන්වල සමහර පොඩි දේවල් තියෙන පුළුවන් එක හැරි ඒක සිංහල මිනිස්සු වැට මරාගන්නවාගේ මුස්ලිම් මිනිස් අතර පොඩි මුස්ලිම් සිංහල මිනිසුතර ප්‍රශ්න වෙන එක සාමාන්‍ය ඒවගේ දෙයක් ඇතුළ තියෙන දෙයක්තමට මේ ඒක නුඹට දෙයක් ඇති ඇඩ් කරන්න අනිවාරය මේ ගැන ජාතිවාදය කියනදේ කෙන අපි
අපි ගින්තොට සිද්ධිය අපි වෙනද වෙලාවක් කතා කරම ජාතිවාදය කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක් මිසක් ඒක ඉබේ ඇති වෙන දෙයක්වත් අපි වර්ගවාදී ජාතියන එක නැති අස්සන කල්චරල් මං කියන අපි ලංකාවෙන් එලියෙන් පුකු උඩින් බලනකොට පර්ඩයියකින් බලනකොට ලොකු ලස්සන වීව එකක් දෙන්න ලස්සන දෙයක් ලස්සන කල්චරල් කෑල්ලක් ඉතින් අපි විශ්වාස කරනවා එකැනේ ලස්සන ඇතුළෙම තමයි ජීවිතය කැනේ දේවල් වෙන්න අපි මේ රැපැප් කරන්න හොඳ තැනකට අපි ආව කලින් පොඩි දෙයක් මතක් කරන මචක් මේ බට මේ අපි දැ අවුරුදු ටීක රාමදාන් කතා කරන්න ලස්සන රාමදාන්න එක බරගලි කාලෙත් අරගලි දවස්සල ලස්සන රමදාන් එකක් තිබ්බ මේ මතකනම් සමහරලාට ගොඩාක් ලොකු කමිටන අරගල භූමිය කියන්නේ ලස්සන සංස්කෘතික ලංකාවේ හැඩේ ඇතරෙ මන්නන් කියන්නේ ඒ ඩයිවසිටිය එක ලියවෙන්න ඕන කොයි හරි වෙලාවක ලංකාව ලියවෙද්ද මොකද මචන් කියන්නේ ලංකාවේ පාලකෙක් කෙලවන්න ලංකාව මිනිසු පාරට බැහපු යුගයක් ලංකාවේ මචන් දයිදස් මේ 1818 මේකක් ගැන කතා කරන වගේම මන්න විශ්වාස කරන්නේ ඒ තැනද ඒ මේක කතා කළ යුතුමයි හේතුව ඒ වගේ දෙයක් කරන්න බැහැ එතන ලොකු කමිට මුස්ලිම් ජනතාවද මට මත්හම තිස්සම මේ මුස්ලිම් ජනතාව ගොඩා කලාටින් රෑට සිංහල මිනිස්සු දය හල්ලන්න මුස්ලිම් මිනිස්සු රෑලි කෙනකගන්න මම ඒක දැකල තියෙනවා ඒ විදියට කල්ලගන්න සා රෑට ඒ ස්ථාරක සමරද්දි යාල මුස්ලිම් මිනිස්සු ගොඩක් කලාට එතනද එකතු වෙන කියන රෑට සහ දේ වෙනක මට මට මතකේ දවස පෝස් පයන සිංහල මිනිස්සු දේට අල්ලගන්න රෑට මුස්ලිම් මිනිස්සු ඒක සන්න නොකරන්න ඇත්තට මේ විදියටම තමයි ගොඩාක් කලාට යාල මේ ලස්සනට එක අල්ලගෙන හිටියා එතකොට ලස්සන ඩයිවසිට යාල ඉස්ථාර් පවා එතන සිබ්බ ඒක ඒ ලියවෙදදි කල්චර කැල් ලියවෙන්න ඕන වර්ගවාද ජාතිවාද හරි ඒ කියන දේවල් පැත්තකට දාලා මාර කමිනට එකක් විදිට එකතු වෙච්ච තැනක් ඒක ස්ටමේ ලියවෙද්දි ලස්සන ලියවෙන්න ඕනම තැනක් ඒ කතාව ඒ කතාව කියනකොට මතක් වුණේ අපි වෙන වෙලාවක තවක් මාතෘකා කතා කරනට මතක්වෙන අපේ දැනටත් Google කරාට පස්සේ අපිට මේ අරගලය සම්බන්ධ සම්පූර්ණ මෙදාවනේ මේක මෙදාවනේ මේක මෙදාවනේ මේකයි තත්ත්ව කියලා මම තාම ඩොකියමෙන්ට්‍රි සිරිස් එකක් දැක්කන ලංකාවේ අපි ඩොකියමට් කරන කටට ඉන්වයිට් කරන කෙන ඒක කරන්න එක දවසක ඉතිහාසය ලියනකොට අනිවාරෙන් ඕන වෙන දෙයක් මොකද උනේ කියලේ 2022 මිනිසු ආවේ ඇයි කියන එක ඇත්තටම ලියවෙන්න ඕන එක ඒ අපේ විශ්වාස කරන මේ ඒ කතාවගේ නොට අපිට පුළුවන් අද අපේ ශේෂණ එක අපේ මේ පොම් මේ පොඩ්කාස් කරන්න අපි හිතාව රැපප් කරන්න කියලා බැලුව අපි හෙම රැපප් කරමනේ දෙනම් මලීෂගේ නෙට්වර්ක් ලැග එකක් තියෙනවා ලබන දවසක රැපුපුරුදු වෙලාවක හම්බෙමු මේ වගේ මාතෘකාවක් එක සෙට්ටම් ජය ඒනක් පොඩ්ටෝක් තැංකෝ